සියලු දෙනාටම සුබ දවසක්. ඉතින් සියලු දෙනාටම බුදුන්ගේ සරණ ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපේ ධර්ම දේශනාව තුලදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සමාජය තුල අපිට මොන වගේ ආකල්පද මේ සමාජය තුලින් ඈත් කරන්නේ, ඒ වගේම මේ සමාජය තුල පවතින සමානතාවය සහ අසමානතාවය. ඒ කියන්නේ සමාජය ගත්තම විවිධාකාර මිනිස් කොට්ටාස ජීවත් වෙනවා. ඉතින් අපි ඒවා ජීවින් කියලා හඳුන්වනවා. මේ ජීවින් විවිධ ඉරියව් ප්‍රදර්ශනය කරනවා. ඒ කියන්නේ සමහරුන්ගේ හැසිරීම් රටාව වෙනස්, තවත් සමහරු විවිධ විදියට හැසිරෙනවා. හැමෝගෙම එකම ක්‍රියාකලාපයක් අපිට දක්නට ලැබෙන්නේ නැහැ. ඉතින් මිනිස්යාට මේ ජීවන කොට්ටාසය තුල මිනිස්සු වෙනස්. ඉතින් ඒ වෙනස්කම නිසා තමයි අපි අද මේ ධර්ම දේශනාව තුලදී කතා කරන්නේ. ඉතින් ඔබ යම් ප්‍රදේශයක් තුලට ඔබ යම් ප්‍රදේශයකට ගමන් කරනවා නම් ඔබ විවිධ දේවල් වලට ඔබ මූණ පාමින් තමයි මේ ප්‍රදේශයට එන්නේ. ඉතින් ඔබ ඒ ප්‍රදේශය තුල ජීවි අජීවි වස්තු සම්භාරය දකිනවා. ඒ වගේම ඔබ ගඳ සුවඳ ආස්වාද පාස්වාද කරනවා මේ ප්‍රදේශය තුලදී යම් ප්‍රදේශයකට තේන්දු වීමදී. ඉතින් මේවා අපිට දැනෙන්න අපි මිනිස්සු නිසා. ඉතින් අපි මරණයටපත් වෙලා තිබුණා නම් අපිට ඒ ඝන සුවඳ ජීවි අජීවි වස්තු දකින්න අපිට ලැබෙන්නේ. ඒක තමයි මිනිස් ගතිය. ඉතින් මේ මිනිස්සු ජීවත් වෙන නිසා තමයි අපිට මේ දේවල් වලට අත්දැකීම් විඳින්නට අත්දැකීම් දකින්නට හම්බ වෙන්නේ. ඉතින් ධර්මදේශනාව තුලදී තවත් දෙයක් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ආනන්තර්ය පාප කර්ම පිළිබඳව. ඉතින් අද සමාජයේ ගත්තම මේ ආනන්තර්ය පාප කර්ම පිළිබඳව ජනතාවට ඒ වගේම මේ සමාජය තුල ජීවත් වෙන මිනිස්සුන්ට කිසිම අවබෝධයක් නැහැ. ඉතින් විවිධ ආනන්තර්ය පාප කර්ම වලට අසු වෙනවා. ඉතින් මේ ආනන්තර්ය පාප කර්ම තුල ඔබ අසු වුණොත් ඔබට දැඩි දඩුවම් මේ ජීවිත භවයේදීම ලබන්න සිදු වෙනවා. ඉතින් ඒ ගැන ඉතින් අද තව දුරටත් අපි කතා කරන්නේ මේ ආනන්තර්ය පාප කර්ම පිළිබඳව. ඉතින් ආනන්තර්ය පාප කර්මය පිළිබඳව මේ වන විට සාමාන්‍ය අවබෝධයක් තිබුණට මේ ආනන්තර්ය පාප කර්ම තමන් ඉබේම සිදු කරනවා. ඉතින් මේ ගැන කිසිදු අවබෝධයක් නැහැ. ඉතින් අපි බලමු මොකද්ද මේ ආනන්තර්ය පාප කර්මය කියන්නේ. ඉතින් අද සමාජයේ ගත්තම මවගේ ලේසෙලවීම, පියාගේ ලේසෙලවීම, ඒ වගේම බුදුන්ගේ ලේසෙලවීම. ඉතින් මේවා ආනන්තර්ය පාප කර්ම ගණයට ගැනෙනවා. ඉතින් අද ගොඩක් අම්මලා තාත්තලාට දරුවෝ හිංසා කරනවා. අපි දැක්කා මේ සමාජය තුල අපි විවිධ මාධ්‍ය තුලින් දකිනවා අම්මලා තාත්තලා බලු කූඩු වල දානවා. ඉතින් දරුවන් උස්මහත් වෙනකොට අම්මලා තාත්තලා නොරිස්සන ගතියක් තියෙනවා. ඉතින් මේකෙදි ඉබේම ආනන්තර්ය පාප කර්මයක් සිදු කරගන්න. ඉතින් ඔබ අනිවාර්යයෙන්ම මේ පොහොය දවස් කියන්නේ දෙමව්පියන්ට සැලකීම ඉතා ගුණාංගයේ ඔබ ඉටු කළ යුතුයි. ඉතින් මවට පියාට නොසලකා හැරියොත් ඔබ අනිවාර්යයෙන්ම මේ ආනන්තර්ය පාප කර්ම වලට ගොදුරු වෙනවා. ඉතින් අද සමාජයේ සිදුවන බොහෝ සිදුවීම් පිළිබඳවයි අපි කතා කරමින් සිටින්නේ. ඉතින් මේකෙදි අපි එක් දෙයක් ඔබට කිය යුතුයි. ඉතින් මේ නිදාන කතාව තුලදී මා ඉදිරිපත් කරන මේ නිදාන කතාව තුලදී මේ සමාජයේ මිනිසුන්ගේ දුසිරිත පිළිබඳව තමයි කතා කරන්නේ. ඉතින් මේ ඔබට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ සමාජයේ ජීවත් වෙන මිනිස්සු කොහොම ගතිගුණද, කොහොම හැසිරීම් රටාවක්ද, ඉතින් මේක මනාව පිළිබිවෙනවා මේ මං කියන නිදාන කතාව තුලදී. ඉතින් බුදුරජාණන් වහන්සේ ජීවත් වන සමයේ හිටියා එක්තරා නාගයෙක්. මේ නාගයා කලාමැදිරියෙක් එක්ක හරිම තරහයි. මේ කලාමැදිරිය හරිම දීප්තිමත්. ඉතින් මේ කලාමැදිරිය කොටු කරගන්න මේ නාගයා මොන තරම් මායම් කරත් මේ කලාමැදිරිය කොටු කරගන්න බැරි වුණා. නමුත් එක් දවසක මේ නාගයාට මේ කලාමැදිරිය ඉස්සරහටම හම්බ වෙනවා. ඉතින් මේ නාගයා කොහොම හරි මේ කලාමැදිරිය කොටු කරගන්න. ඉතින් මේ කලාමැදිරිය කන්න ඉස්සෙල්ලා මේ නාගයාගෙන් අහනවා, මාව ආහාරයට ගන්න ඉස්සෙල්ලා මට යම් ප්‍රශ්නයක් ඔබෙන් අහන්න තියෙනවා. ඉතින් මේ නාගයා කියනවා, කමන්නේ. ඔයාට ඕන ප්‍රශ්නයක් අහන්න. නමුත් මං ඔබව ආහාරයට ගන්නවා. ඉතින් මේ කලාමැදිරිය අහනවා මේ නයාගෙන්, ඇයි මාව ඔයා කන්න දන්නේ? මාත් එක්ක ඔයා මොන තරහද තියෙන්නේ? ඉතින් මේ නාගයා කියනවා, මං ඔයත් එක්ක කිසිම තරහක් නැහැ. ඇයි එහෙනම් මාව කන්න දන්නේ කියලා. ඉතින් මේ නාගයා කියනවා, ඔබ බැබලෙනවා, මට බලන් ඉන්න බෑ. ඔබ බැබලෙනකොට මට පුදුම ඉරිසියාවක් හිතෙන. ඉතින් බලන්න මේ කතාව තුලදී මේ සමාජයේ කොතර
ඉතින් ඉතා ඉක්මනින් මේ ධර්ම දේශනාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ධර්ම දේශනාව තුළදී මා කියන්නේ ඔබට මවට පියාට අනිවාර්යයෙන්ම නොසලකා හරින්න එපා. මවට පියාට ඔබට පුළුවන් අයුරින් සලකන ඒවට ඔබගේ ජීවන ගමන ඉතාමත්ම සාර්ථක වෙනවා. ඒ කියන්නේ ඔබට ඔබගේ ආර්ථික පදනමත් ඉතාමත්ම ශක්තිමත් වෙනවා. ඉතින් අවසානයේ කිය යුත්තේ ඔබ මැදුම් පිළිවෙත මධ්‍යම ප්‍රතිපදාව අනුව ජීවත් වෙන්න.